සුබ දවසක් ඔයාලා හැමෝටම. මම අද හදන්න යන්නේ ඉතිරි වෙන බත් වලින් පිට්ටු එකක්. මේක හදන්න ඕන වෙන්නේ බතුයි, ඒ වගේම පොළුයි, පාන් පිටි. පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් මේක හදන්න පුළුවන්. මම මෙතන පාන් පිටි මේ මිෂරින් කප් දෙකක් අරන් තිනවා. ඔයගොල්ලන්ට ඕන නම් අඩු කෝප්ප දෙකක් අරගන්න පුළුවන්. දැන් අපි මේ පාන් පිටි ටික කබලේ බදින්නයි යන්නේ. ඒ කියන්නේ නිකම්ම පාන් පිටි දාන්නේ නැහැ. මේක ටිකක් හොඳට කබලේ බදින්න ඕනේ. දැන් මේ අපි පාන් පිටි ටික කබලේ බදින්නයි යන්නේ. මේක ටිකක් අර රන්වන් පාට වගේ වෙනකන් චුට්ටක් කබලේ බැද ගන්න ඕනේ. මේ රෙසිපි එක මට කියලා දුන්නේ අපේ ආච්චි. එයාගෙන් තමයි මම මේ රෙසිපි එක දැනගත්තේ. මේකට ගත්ත ප්‍රමාණ මම මේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මේකේ ප්‍රමාණ ගන්න ලේසි වෙන විදියට මම මේක අයිස්ක්‍රීම් ටබ් වලට ගත්තේ. ලීටරේ අයිස්ක්‍රීම් ටබ් එකක් තමයි මම මේකට අරගත්තේ. අපේ පොඩි දෙන්නම හරිම ආසයි මේක කන්න. ඉතින් මේ පිට්ටු එක ඔයගොල්ලොත් හදලා බලන්න. මේක හරිම රසයි. මේ වගේම හරි සුවඳක් එනවා. මෙන්න මේ වගේ ලාදු බුරු පාටට වෙනකොට කබලේ බදින එක නවත්ත ගන්න ඕනේ. එතකොට අපි ලිප ඕෆ් කරන්න ඕනේ. දැන් අපි කබලේ බැදලා ඉවරයි. මේ පිටි ටික අපි දැන් හොඳට හලා ගන්න ඕනේ. නැත්තම් මේකේ කැට ගතියක් තියෙනවා. ඒ හින්දා මේ පිටි ටික ඊට පස්සේ නිවෙන්න ඇරලා හලා ගන්න ඕනේ. උණු පිටින් හලන්න අමාරුයි රස්නේ හින්දා මේක හොඳට නිවෙන්න තියලා ඊට පස්සේ පිටි ටික හලා ගන්න. දැන් අපි භාජනයක් අරගෙන ඒකට අර බත් ටික දාගන්නවා. ඒ වගේම පොල් ටිකත් ඒකටම දාගන්නවා. මම විශේෂයෙන් කියන්න ඕනේ මෙතනදී මේ පොල් එක මම වතුර ටිකක් දාලා පළවෙනි පාර කිරි එක චුට්ටක් අයින් කරලා තමයි ඊට පස්සේ මේ පොල් ටික අරගත්තේ. මොකද තනිකර පොල් එක ගත්තාම පිට්ටු එක අර ටිකක් මත් වෙන ගතියක් එනවා. ඒ හින්දා ඒකේ කිරි ටික අයින් කරලා තමයි මේ පොල් ටික අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ බතුයි පොළුයි හොඳට කලවම් කරගන්නවා අපි. කලවම් කරගෙන මේකටම අපි ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ වතුර කෝප්ප භාගයක් අපි ඒ කියන්නේ අඬු කෝප්ප ගත්තොත් ඔයගොල්ලෝ අඬු කෝප්ප භාගයක් විතර මේ පොළුයි බත් එකටයි මේ විදිහට ඉහලා ඒකත් හොඳට කලවම් කරගන්න. ඒ කියන්නේ ටිකක් තෙත ගතිය තියෙන්න ඕනේ. ඊට පස්සේ අර හලාගත්ත පිටි ටික දාලා අපි මේක කලවම් කරනවා. ඒ කියන්නේ ලාවට තෙත ගතියක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පිටි එක දැම්මට පස්සේ අර ඇලෙන ගතිය නැතුව මේ හැලෙන ගතියක් වගේ තියෙන්නත් ඕනේ මේ අපේ මේ මිශ්‍රණය. දැන් පිටි දාලා අපි මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. කලවම් කරලා මම ඔයගලන්ට පෙන්නන්නම් අන්න ওই විදිහට හැලෙන ගතියක් තියෙන්න ඕනේ. ඒ වගේම මම ඔයගලන්ට පෙන්නන්නම් එකට ගුලි කරාම ඒක කැඩෙන්නේ නැති ගතියක් තියෙන්නත් ඕනේ. මේ විදිහට තියෙනවා නම් පදම හරියි. වතුර ගොඩාක් මේ වැඩි කරගන්න එපා. එතකොට අර පිටි එක ඇලි පිට්ටුව තියෙන්න ගන්නවා. මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ පිට්ටු බම්බුව අපි තෙල් ටිකක් ගාලා ඊට පස්සේ මේ පිට්ටු බම්බුවට මේ මිශ්‍රණය දාගන්නවා. දැන් අපි මේ පිට්ටු මේ මිශ්‍රණය දාලා මේක හොඳට ටිකක් තට්ටු කරන්න ඕනේ. තට්ටු කරලා මේ විදියට මේ මුට්ටිය දාලා මේක තඹ ගන්නවා. එතකොට මේකේ හුමාලෙන් තමයි මේ පිට්ටු එක තැම්බෙන්නේ. ඒක ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ. ඊට පස්සේ මේ හුමාලේ ටිකක් උඩට එනකොට තමයි ටික වෙලාවකින් තමයි අපි මේකේ මූඩිය වහන්නේ. එතකම් පොඩ්ඩක් ඇරලා තියන්නේ. ඊට පස්සේ අතින් අත උඩට තියලා බලන්න හුමාලේ එනවද කියලා. ඊට පස්සේ මේ විදියට චුට්ටක් වහන්න. තැම්බෙන්න අරින්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ හැඳි මිටක් හරි මෙහෙම ලී කැල්ලක් හරි අරගෙන ඒක ඊට පස්සේ මේ පිට්ටු බොම්බේ මෙන්න මේ විදිහට පිටිපස්සට තියලා තල්ලු කරාම මේ විදිහට හොඳට පිට්ටු කෑල්ල එළියට එනවා. මේ තියෙන අපි හදාගත්ත පිට්ටුව මේක
හරිම රසයි, ඒ වගේම හරිම සුවඳයි. මේ බත් වලින් කියලා කියන්නවත් බැහැ මේ පිට්ටුව. ඒ වගේමයි රසත්. මේ සුවඳක් තියෙනවා. ඒ කියන්නේ පාන් පිටි කබලේ බෙදලානේ තියෙන්නේ. ඒ හින්දා හරි සුවඳක් එනවා. ඉතින් මේ තියෙන අපේ පිට්ටුව. පේනව නේද ලස්සන? ඔය පේනවා නේද ලස්සනට එනවා, කැඩෙන්නේ නැහැ. හරියට මිශ්‍රණය හදාගත්තොත් කැඩෙන්නේ නැතුව පිට්ටුව අපිට ගන්න පුළුවන්. ඒ වගේම මම මේ ප්‍රමාණය පිට්ටු කෑලි 6ක් හදාගත්තා. මේ තියෙන මං හදාගත්ත පිට්ටු එක. ඔයගොල්ලොත් මේක හදලා බලලා රහ බලලා මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයගොල්ලෝ තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා පල්ලෙහා තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා මං දාන වීඩියෝ හැම එකක්ම ඔයගොල්ලෝ බලන්න. ඒ වගේම ලයික් එකක් දාලා අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. ඔයගොල්ලන්ට දැනගන්න ඕන රෙසිපි තියෙනවා නම් පල්ලෙහාම මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි තවත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙමු.